මුදල් ඉතුරු කරන එක හිතන තරම් අමාරු දෙයක්ද? ඇත්තටම නෑ. මේ විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඕනෑම කෙනෙක්ට හරිම ලේසියෙන් පටන් ගන්න පුළුවන් සරල ඒ වගේම ප්‍රායෝගික ක්‍රම 3ක් ගන්න. මේ ක්‍රම කොයිතරම් සරලද කියලා මේක ඉවර වෙද්දි පැහැදිලිවම තේරෙයි. මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැති කෙනෙක් හොයාගන්න අමාරුයි නේද? පඩි අතට ලැබෙනවා දවස් කීපයක් යනකොට සල්ලි කොහෙට ගියාද නැහැ. මාසේ අන්තිම වෙද්දී අතේ සතයක්වත් ඉතුරු වෙන්නේ නැති එක ගොඩක් දෙනෙක්ට හුරුපුරුදු අත්දැකීමක්. මේ චක්‍රය ඇත්තටම හිතට වදයක් වෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් අය හිතන විදිහට ප්‍රශ්නේ තියෙන්නේ පඩියේ මැදිකම නෙවෙයි. නෑ, ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ සල්ලි කළමනාකරණය කරන විදිහේ. ඒ කියන්නේ විසඳුම තියෙන්නේ අපේම මූල්‍ය පුරුදු අතේ. ඉතින් ඒ පුරුදු පොඩ්ඩක් වෙනස් කරගත්තොත් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි බලමු මොකද්ද මේ පළවෙනි සහ වැදගත්ම ක්‍රමය කියලා. මේක නිකම්ම සල්ලි ඉතුරු කරන ක්‍රමයක් විතරක් නෙවෙයි. මේක මුදල් දිහා බලන අපේ මුළු ආකල්පයම වෙනස් කරන දෙයක්. පළමුව තමාටම ගෙවීම කියන්නේ මොකද්ද? සංකල්පය හරිම සරලයි. පඩිය අතට ආපු ගමන්ම වෙන කිසිම බිලක් ගෙවන්න කඩේකට යන්න කලින් ඉතුරු කරන්න හිතාගෙන ගාන අයින් කරලා වෙනම ඉතුරුම් ගිණුමකට දාන එක. හිතන්න ඕනේ මේ ඉතුරු කරන එක තමයි මාසේ ගෙවන්න තියෙන වැදගත්ම බිල කියලා. මෙන්න මේ ස්ලයිඩ් එක බැලුවම ඒ වෙනස පැහැදිලිවම පේනවා. බලන්න සාමාන්‍යයෙන් අපි මොකද කරන්නේ? පඩියෙන් වියදම් කරලා ඉතුරු වුණොත් තමයි ඉතුරු කරන්නේ. ඒත් මේ නව ක්‍රමේදී මුලින්ම ඉතුරුම් ගාන අයින් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන සල්ලි වලින් තමයි මාසේ වියදම් ඔක්කොම කරන්නේ. මුළු ප්‍රමුඛතාවෙම අනිත් පැත්ත ගහනවා නේද? හරි. එහෙනම් අපි යමු දෙවෙනි ක්‍රමයට. මේක වියදම් ටික පිළිවෙලකට දාගන්න පැහැදිලි ව්‍යුහයක් සපයන ක්‍රමයක්. මේකට කියන්නේ ලෝක ප්‍රසිද්ධ 50යි 30යි 20 රීතිය කියලා. මෙහෙමයි වෙන්නේ ලැබෙන ආදායමෙන් 50%ක්. ඒ කියන්නේ හරියටම භාගයක් වෙන් ඕනේ අවශ්‍යතාවලට. ඒ කියන්නේ ගෙවල් කුලී, ලයිට් බිල, කෑම බීම වගේ නැතුම බැරි දේවල්. ඊළඟ 30% වෙන් වෙන්නේ ඕනෑ එපාකම් වලට. උදාහරණයක් විදිහට එළියට ගිහින් කන එක, ෆිල්ම් එකක් බලන එක වගේ දේවල්. වැදගත්ම කොටස අන්තිම 20%. ඒක කෙලින්ම යන්න ඕනේ අනාගතය වෙනුවෙන් කරන ඉතුරුම් සහ ආයෝජන වලට. මෙන්න මේ උදාහරණයෙන් ඒක තවත් පැහැදිලි වෙයි. හිතමු කෙනෙක්ගේ පඩිය රුපියල් 50000යි කියලා. ඒකෙන් 50ට 50ක කියන්නේ රුපියල් 25000ක් අත්‍යවශ්‍ය දේවල් වලට යනවා. තව 15000ක් ඕන එපාකම් වලට. එතකොට බලන්න කිසිම මහන්සියක් නැතුව රුපියල් 10000ක් ඒ කියන්නේ 120ක් ඉතුරු කරන්න පුරුවන් වෙනවා. මේ විදිහට බෙදුවම සල්ලි යන්නේ කොහෙටද කියලා පැහැදිලි චිත්‍රයක් මනසට එනවා. හොඳයි, දැන් අපි බලමු තුන්වෙනි ක්‍රමය. මේක නම් විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ් හරි ඩෙබිට් කාඩ් හරි පාවිච්චි කරද්දී පාලනයක් නැතුව වියදම් වෙනවා කියන හිතන අයට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි. මේක ක්‍රියාත්මක කරන විදිහ හරිම ලේසි. පළවෙනියට මාසේ ප්‍රධාන වියදම් වලට, ඒ කියන්නේ කෑම, ගම්මන් බිමන් වගේ දේවල් වලට අයවැයක් හදාගන්න. ඊට පස්සේ ඒ මුළු ගානම මාසේ මුලදීම අතට සල්ලි විදිහට ගන්න. දැන් එක එක වියදමට අදාළව කවර ලේබල් කරලා ඒ ගාන ඊ කවර වලට දාන්න. මොනවා හරි දෙයක් ගන්න ඕන වුණාම අදාළ කවරෙන් විතරක් සල්ලි ගන්න. මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි ඒකේ මානසික බලපෑම. කාඩ් එකක් පාවිච්චි කරනකොට අපිට සල්ලි යනව දැනෙන්නේ නැහැනේ. ඒත් අතින් සල්ලි දෙනකොට ඒ සල්ලි අඩු වෙනවා ඇස් දෙකට පේනවා. ඉතින් කවර එක සල්ලි වරුණොත් ඒ මාසේ ටීවී වියදම මෙතනින් ඉවරයි. ඒ නිසා වියදම් කරද්දී දෙපාරක් හිතන්න පෙළඹෙනවා. හොඳයි. එහෙනම් අපි දැන් මේ කතා කරපු ක්‍රම තුනම පොඩ්ඩක් සාරාංශ කරලා බලමු. මේකෙන් Tamanට පටන් ගන්න හොඳම තැන තෝරගන්න ලේසි වෙයි. ඉතින් අපි කතා කරපු ක්‍රම 3 තමයි. එක පළමුව තමාටම ගෙවීම. ඒ කියන්නේ අනිත් හැම දෙයකටම කලින් ඉතුරුම් වලට ප්‍රමුඛත්වය දෙන එක. 2 50 20 රීතිය. ඒ කියන්නේ ආදායම, අවශ්‍යතා, ඕනේ පාකම් සහ ඉතුරුම් වලට බෙදෙන එක. 3 මුදල් කවර ක්‍රමය. විශේෂයෙන්ම වියදම් පාලනය කරගන්න අතේ සල්ලි පාවිච්චි කරන එක. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ ක්‍රම 3ම එකපාර කරන්න ඕන නෑ. එහෙම කරන්න ගියොත් සමහර විට එපා වෙන්නත් පුළුවන්. ඒ වෙනුවට තමන්ගේ ජීවන රටාවට වැඩියම ගැළපෙන ලේසි කියලා හිතෙන එකම එක ක්‍රමයක් තෝරගෙන පටන් ගන්න. පොඩි ගාණකින් හරි පටන් ගන්න එක තමයි වැදගත්. ඉතින් මේ ක්‍රම වලින් තමන්ගේ මූල්‍ය අනාගතය වෙනුවෙන් තියන්න පුළුවන් පළවෙනිම පියවර මොකක්ද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මොකද අද තියෙන පොඩි පියවරකින් තමයි හෙට දවසේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් වෙන්නේ.